හෙල්ලෝ කොහමද යාළුවනේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ IBN Gaming Academy YouTube channel එකත් එක්ක. ඉතින් අද මං ආවේ වෙනස්ම වීඩියෝ එකක් අරන් boys. ඒ කියන්නේ අපි Free Fire වල rank leaderboard එකේ ඉන්න එක හීනයක් නේ friends Free Fire සෙල්ලම් කරන අයගේ. ඉතින් කොහොම හරි මම අද ඔයාට ඔයාලගේ CS rank එක නැත්තම් තරු ගොඩක් ගහගන්න ලේසියි මම අත්දැකීමෙන් දැනගත්ත ටිප්ස් සහ මං කට්ටිය පාවිච්චි කරපු දේවල් එකතු කරලා පොඩි දේවල් ටිකක් ගෙනාවා යාළුවනේ. මම මේ කාරුණිකවම කියනවා යාළුවනේ මම මේ වීඩියෝ එක ගෙනාවේ දඩ ප්‍රෝලට නෙමෙයි. ඒක කාරුණිකව කියන්න ඕනේ. මොකද නැත්තම් යාළුවා ටිපර් වෙන නිසා. හොඳයි යාළුවනේ වැල් වටාරන් නැතුව අපි යන් එහෙනම් අපේ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකට. හොඳයි යාළුවනේ පළවෙනිම දේ තමා අපි පාවිච්චි කරන ස්කිල්ස් ටික. ඉතින් ඔයාලට දැන් කවුරුත් කියන ස්කිල් අනම් මනම් ඒව ඕනේ නෑ. Free Fire එකෙන්ම අපේ ස්කිල් ස්ලොට් එකේ recommended skills කියලා දීලා තිනවා අලුත් ඔප්ෂන් එකක්. ඒකෙන් අපි සෙල්ලම් කරන විලාසය අනුව ඒ කියන්නේ රෂ් සෙල්ලම් කරන අයට ස්නයිපර් ඒ වගේ වෙන වෙනමත් කැටගරි කරලා ස්කිල් දීලා තිනවා අපිට. එතනින් අපේ ස්කිල් ටික සෙට් කරගන්න පුළුවන්. මාත් එතන තිබ්බ ස්කිල් කොම්බිනේෂන් එකක් තමයි පාවිච්චි කරන්නේ. හොඳයි යාළුවනේ දෙවනි ටිප් එක තමයි අපි දවසට එකතු කරගන්න තරු ගාන. ඒ කියන්නේ සමහරු එක පාරට තරු 30ක් 40ක් ගහන්න හදනවා. එතකොට වෙන්නේ අපි ඉන්න තැනින් පහලට වැටෙන එක. ඒ නිසා අපි දවසකට ඔයා ගේම් එක සෙල්ලම් කරන වෙලාව අනුව සහ හැකියාව අනුව තරු ගානක් තියාගන්න යාළුවනේ. මං කියන්නේ නම් හැබැයි තරු 15ට වඩා යනවා නම් තමාහුද. ඔයාගේ ටාගට් එක මං දවසට තරු 5ක් තමයි ටාගට් කරන්නේ. මතක තියාගන්න ඔයා හිටපු තැනින් ඉදිරියට තමයි මේ තරු කවුන්ට් වෙන්නේ. අර යාළුවනේ තුන්වෙනි ටිප් එක තමයි බහින කලාව සහ ඔයා රැන්ඩම් සෙට් එකක් එක්කද සෙල්ලම් කරන්න කියන එක. මේකයි ඔයාට කට්ටිය නැත්තම් සෙල්ලම් කරන්න ඒක අවුලක් නෑ. මොකද මා තනියෙන් තමයි සෙල්ලම් කරන්නේ. අර සෙට් එකක් ඉදින් ටිකක් පහසු වෙනවා ඒකයි. එතකොට මොකද්ද මේ බහින කලාව කියන්නේ? ඔයාලා අත්දැකලා ඇති සමහර වෙලාවට අපි දිගට සෙල්ලම් කරන් යද්දි තරු අඩු වෙනවා. ඒ කියන්නේ මැච් පරදිනවා. ඔයා එක දිගට මැච් 3ක් 2ක් වගේ කෑවොත් ඔයා එක්ක ටිකක් ඉඳලා 5කින් විතර ඔයාගේ දවසේ තරු ගාන සම්පූර්ණ කරන්න බලන්න. එක්ක ඔයා BR මැච් එකක් 2ක් වගේ සෙල්ලම් කරලා ඉන්න. මොකද අර ඒකාකාරී අඩුවීම නවත්තන්නයි අපි මෙහෙම කරන්නේ. හතරවෙනි ටිප් එක තමයි යාළුවනේ ප්‍රොටෙක්ෂන් කාඩ් සහ ප්‍රොටෙක්ෂන් පොයින්ට්. ඉතින් ඔයාලා මේවා මොනවද කියලා දන්නවා. ඉතින් මේ දේවල් වලින් අපේ රෑන්ක් එක බහින එක. ඒ කියන්නේ අපි මැච් එකෙන් පෙරදුනොත් තරු අඩු වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොටෙක්ෂන් කාඩ් අපිට තැන් කීපයකින් ගන්න පුළුවන්. ගිල්ඩ් එකක ඉන්නවා නම් ගිල්ඩ් ටෝකන් වලින්, එතකොට රෑන්ක් ටෝකන් වලින්, එතකොට රෙඩ් ටෝකන් වලින්. ඒ වගේම ඉස්සර ක්වීන් වලටත් මට මතක විදියට තිබ්බා. දැන් තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේ දේ වැදගත්. ඔයාගේ තරු ගාන බස්සා ගන්න නැතුව ඉක්මනට ලොකු තරු ටාගට් එකකට යන්න. මතකටුව ඒ නිසා මේ කාඩ් බයි කරලා තියන්න. ප්‍රොටෙක්ෂන් පොයින්ට් නම් ඔටෝ වැඩ කරනවා. ඒ නිසා අවුලක් නැහැ. වෙනි ටිප් එක තමයි ඔයා ගොඩක් රෂ් එකට යන්නේ නැතුව ඔයා ටිකක් දුර ඉඳලා වගේ එනිමි ඉවර කරන්න බලන්න. ඔයා තනියම රැන්ඩම් ටීම් එකක් එක්ක සෙල්ලම් කරනවා නම් ඒත් එක්කම ඔයාට රැන්ඩම් සෙට් උනත් පොඩ්ඩක් මයික් ඔන් කරලා කතා කරලා සපෝට් එකේ සෙල්ලම් කළා නම් තවත් ලේසි. ඉතින් ඔයා ටීම් එකක් අරන් යනවා නම් රෂ් සෙල්ලම් කරන සහ ස්නයිපර් ඩැමේජ් කරන වගේ කට්ටිය බෙදන් සෙල්ලම් කරන්න. එතකොට හරිම පහසුවෙන් අපේ මැච් වින් කරන්න පුළුවන්. හයවෙනි සහ අවසන් ටිප් එක තමයි යාළුවනේ ඔයා දවසේ සෙල්ලම් කරන වෙලාව. ඒ කියන්නේ යාළුවනේ ඔයා සමහර වෙලාවල් වල ලීසියෙන් තරු ගහන් යනවා. ඒ වගේම සමහර වෙලාවල් වලට පට්ට හාඩ්. ඒ කියන්නේ යාළුවනේ මං අත්දැකීමින් ඔයාලට විලා කීපයක් කියන්නම්. ඔයාට සෙල්ලම් කරන්න හොඳම වෙලාව තමයි පාන්දර වෙලාව යාළුවනේ. ආයි හවස 1කින් පස්සේ වෙලාව යාළුවනේ. ආයි රෑ 8 ඉඳන් 10 වගේ වෙනකන් වගේ වෙලාවත් සේෆ්. හැබැයි ඔයා කොයිම වෙලාවකවත් හවස 6න් පස්සේ 7-8 වෙනකන් වගේ නම් සෙල්ලම් කරන්න එපා. මොකද ඊ වෙලාවට ඔක්කොලාගේම ෆ්‍රී වෙලාව. ඒ වගේම තමයි රෑ වෙලාවත් අවි. ඒ නිසා පොඩ්ඩක් කර මං කීව වෙලාවල් ටිකේ සෙල්ලම් කරලා බලන්න. ඉතින් යාළුවනේ මම හිතනවා මං කියපු දේවල් වලින් මොනම හරි දෙයක් ඔයා ගන්න ඇති කියලා. ඔයා දන්නේ හිතන්නේ නැති දේවල් තමයි යාළුවනේ මේ. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරලා ලයික් එකකුත් දාලා අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඕල් කරලා තියාගන්න. මගේ අලුත් වීඩියෝ ඔයාලකටම ගෙන්න ගන්න. ඒත් එක්කම වීඩියෝ එක යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ගේමින් සම්බන්ධ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. සියලු දිනාටම සුබ දවසක්.